එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 2020 තරඟාවලියේ තුන්වන සහ අවසන් 2020 තරඟය අද දින පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු විය හැකි අතර ඒ දෙවන 2020 තරඟයේදී උරහිසේ ආබාධයකට ලක් වූ ඒෂාන් මාලිංග වෙනුවට දුෂ්මන්ත චමීර හෝ ප්‍රමෝද් මදුෂාන් යන ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් ක්‍රීඩකයෙකු මෙම තරඟයේදී අවස්ථාවක් ලැබෙනු ඇත. ඒ අනුව තුන්වන තරඟයට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් 11 දෙනා වන්නේ රතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, පවන් රත්නායක, චරිත් අසලංක, ජනිත් ලියනගේ, දසුන් ශානක, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ සහ දුෂ්මන්ත චමීර හෝ ප්‍රමෝද් මදුෂාන්ය.